मेरी जीवत तुझे कह नहीं कोई नहीं. Excuse. ඔයාට මෙතන මේ බදාගෙන වැළපෙන්න මෙතන කවුරුත් මැරිලා නෑනේ. තමුට තෝන්නති කන්නේ ඔනක එප්පක කරේ තියගෙන එනවා යන්න. මම බලා ගන්න. මේක විහිළුවක් නෙවෙයි ශාලු. අපි දෙනගේ අනාගතය ගැන ප්‍රශ්නයක්. I'm serious. ඔයාටවත් මටවත් මේ ගමන යන්න බෑ රන්දීර්. හිතුවක්කාර වෙන්න එපා ශාලු. මේ වෙලාවේ වටින දරුවෙක් නෙමෙයි. රටට මෙඩල් එකක්. එහෙනම් මේ දරුවා නැති කරන්න අපිට අමාරු වෙන හිත හදාගන්න වෙනවා. දෙමාපියෝ දරුවා අතර තියෙන බැඳීම හොඳටම දන්න ඔයා. හේයි මෙයා වෙනුවෙන් හකපලන්නේ නැත්නම්. ඇයි එපා කියන්නේ? දාලා කොහෙවත් යන්නේ රන්දීර්. මට යන්න බෑ රන්දීර්. මම යන්නේ. මම යන්නේ රන්දීර්. තරංග ශාලුට කවද සනීප වෙයිද අනේ? තේයනේ බලන්නකො ඉන්න විදිහ. 99න්නේ බේරිලා තියෙන්නේ. එයාට සිහිය ආවනේ. එයා තව ටික දවසකින් රිකවර් වෙයි. පව්වෙති. මොනවා වුණත් ඉතින් ඕවයින් ස්කූල් ප්‍රැක්ටිස් දෙකම මිස් වෙන්නේ මීට. ප්‍රැක්ටිසස් මිස් වෙන්නේ කොහොමද? එයාට අමන්දත් එක්ක කන්ටිනියු කරන්න පුළුවන් නේ. අනේ මේ දේවල් නේතුරු තව ගෙවල් අස්සිතා ගන්න අතර. හරි ෂෝක් කෙමි. මේ දවස් ටිකේම වට මාත් එක්ක ඉන්න පුළුවන්. ඒකනේ. අම්මට මතකද පුංචි කාලේ මයි ෆැමිලි චිත්‍රයක් ඇන්ද? මං ඒ චිත්‍රයේ සත්‍යවයි අම්මවයි මාවයි ඇන්ද. ටීචර් මට බැන්න. ඇයි අම්මලා දෙන්නෙක් ඇයි තාත්තා නැද්ද කියලා. මේ ලෝකේ හැමෝටම එකම විදියට පවුලක් නෑනේ පැටියෝ. ඔය ඇඳ හරියටම හරි. ඔයාට පේන්න ඉන්න අය විතරයි ඔයාගේ ෆැමිලි එක. ඇත්ත අම්මා. ඒකේ තේරුම වෙන්දට වඩාත් දැනෙනවා. අම්මා කෙනෙක්ගේ අඩුව කාටවත් පුරවන්න බෑ. සත්‍යවයි මාවයි තනි කරන්න එපා අම්මා. අපිට ඉන්නේ ඔයා විතරයි. ශාලුට මොකක් හරි වුණොත් එමිව කවුද බලාගන්නේ? ඒවට තමයි ඉතින් අනාථ නිවාස කියන දේවල් තියෙන්නේ. බඩ නේද? මහන්සියද? වාඩි වෙන්න එතන. මං කවන්නේද? thank you. අනේ මේව කන්න ඕනේ. මං කවන්න. නෑ අද මේව මොකද කන්න උනේ? ඕනේ. මොනවාද කරේ අද? හොඳට කන්න ඕනේ ශක්තිය එන්න. කන්න ඕනේ මේ ඔක්කොම ටික. මොකද ළමයෝ? අද ඔක්කොම කන්න ඕනේ. තාම කටවල් දෙකයිනේ කෑවේ. පේනව නේද කිසි දෙයක් නැති ළමයි හැදෙන විදිහ? ඒකටත් එක්ක ඔයා මම රටේම තියෙන ජාති කෙනත් කැවුවත් කනවෑ? මන් දැන් වරුවක් තිස්සේ කවනවා. ඇයි අම්මයි මීට හැමදේම නැති ළමයා කියලා බනින්නේ? එයාගේ අම්මා ඉන්නකොට හදලා දෙන කෑම අම්මා දැකලවත් නැහැ. ඊයේ ඩිනර් වලදී එමි කෑවේ නැහැ අත ගෑවා. පව් අම්මා. එයාට අම්මා මතක් වෙනවා ඇති. ඔව්. අම්මා මතක් වෙනවා කෙසේ වෙතත් අම්මා හොටෙල් එකෙන් ඉතුරු වෙලාගෙන කෑම මතක් වෙනවා ඇති. කනවා. මල විකාර.
තරංග අපි කවද්දන මේ කරදරෙන් නිදහස් වෙන්නේ මොන කරදරෙන්ද? මේ කාමරේ ඉන්න කෙනා ගැන මං කියන්නේ. ඒ පොඩි ළමයාකින් ඔයාට මොකද්ද තියෙන කරදරේ? පොඩි හොඳ පොඩි මට නම් පේන්න බෑ. පුදුමාලි ඔලුවක් යන්නේ තියෙන්නේ. අපේ එක්කෙනත් නරක් වෙනවනේ. මේ ඒ ළමයා කරදරයක ඉන්නේ. ඔයත් එක්ක බජව් දාන මානසිකත්වයක් නැහැ. පොඩ්ඩක් හිතන්නකෝ තරංග. ඔය ගැන කවද සනීප වෙද කියලා කවුදන්නේ දන්නේ? ඔය වෙලාගෙන ඉන්න විදිහට. ඔයා කියන්නේ එතකම අපි ඔය ළමයා බලා ගන්න ඕනේ කියලාද? ස්කූල් එක යන්න ඕනේ. ප්‍රැක්ටිස් එක යන්න ඕනේ. ක්ලාස් එක යන්න ඕනේ. රෙදි හොදන්න ඕනේ. මට නම් දැන් ඇත්ත වෙලා තියෙන්නේ. මට මහන්සියනේ. ඔයා ශාලුට කියන්න දැම්ම. වෙන තැනක් හොයාගන්න කියලා. එමි ආඩන මම සත්තන එක යනවට සත්‍ය අන්න ඔයාගේ අම්ම ඇවිල්ලා. අනුවා එනම් මෙයාගේ නොට්ස් එක ගලවලා එයාගේ ෆිනිෂ් කරන්න. ඕකේ. හරි සත්‍ය මම ෆිනිෂ් කරන්න. ඔයා යන්න. අම්මා මයි පුතේ මේ නගිගේ වැඩින්න එකට මට ස්වභාවයක් පුතේ. ඔබල දෙන්නම එක බඩවැල කඩාගෙන ආවේ. ඔබ මොන තත්ත්වෙන් හිටියත් මට එක වෙනසක් නෑ පුතේ. තාමත් මං ආසයි ඉස්සර වගේම ඔබව තොරලු කරගෙන ඉන්න. මම කරුව කර අම්මෙක් මෙවා බල බල මට ඉන්න සිද්ධ වුණා. තාත්තා කැමති නෑ උඹේ මුණවත් දකින්න. නාගගේ මනමාලයාගේ පැත්තේ උන් ඉන්නා වෙනවා දකින්න මං කැමති නෑ. තාමත් රස කෑමක් ඇදුවම ඔබ මතක් වෙනවා මට. මං ඕල්ල උඹ මතක් කරනවා මයි කොල්ලට මොන ඇස්වාද මේ වැදුනේ කියලා. කොහේ හිටියත් මම්මගේ නංගිට විශ් කරනවා. ඒ මගේ නංගින්නේ මන් නපුංසකෙක් කියලා මිනිස්සු මාව හංවඩ ගැහුවට අම්මේ.